හරි පුතේ ආයුබෝවන්. එතකොට අද අපි සාකච්ඡා කරන්න යන්නේ පුතේ කෝල්බුට් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1833 දී අපට හඳුන්වලා දෙන්නට යෙදුණු කෝල්බුට් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. පුතේ කෝල්බුට් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව සාකච්ඡා කරන්න කලින් කෝල්බුට් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දීමේ පසුබිම පිළිබඳව සාකච්ඡා කරන්න ඕන. ඒ කියන්නේ ඇයි අපිට කෝල්බුට් කැමරන් කියලා ප්‍රතිසංස්කරණයක් හඳුන්වලා දුන්නේ? උදේ කෝල්බුට් කැමරන් ප්‍රතිසංස්කරණයේ ඓතිහාසික පසුබිම පිළිබඳව ගත්තොත් එහෙම අපිට යන්න වෙනවා පුතේ යටත් විජිත පරිවර්තනය දක්වා. යටත් විජිත පරිවර්තනය දක්වා යන්න වෙනවා. පුතේ අපි දන්නවා ලංකාව කියලා කියන්නේ කාලයක් යටත් විජිතයක්ව පැවති රටක්. ලංකාව කියලා කියන්නේ සියවස් 4ක් වගේ කාලයක් යටත් විජිතයක්ව පැවති රටක්. උදේ 1505 දී ලංකාවට එනවා පුතුගාලේ එනවා. ඊට පස්සේ 1657 දී ලංකාවට එනවා ලන්දේසීන්. මේවා ලියා ගන්න ලන්දේසීන් එනවා. හැබැයි අපේ ලංකාව ඇතුලේ ප්‍රබල වූ බලපෑම් සහගත පාලනයක් ගෙන ගිය බ්‍රිතාන්‍යයන් අපේ ලංකාවට එන්නේ 1796 දී. පුතේ 1505 දී පුතුගාලේ පුතුගීසීන් 1658 දී කවුද එන්නේ? ඕලන්දේ ලන්දේසීන් ආවත් අපේ රට තුල ප්‍රබල වූ වෙනස්කම් රාශියක් කරන්න බලපාපු කණ්ඩායමක් තමයි බ්‍රිතාන්‍ය ඉන්ග්‍රීසීන් කියලා කියන්නේ. මේ ජාතීන් තුනම පුතුගාලේ පුතුගීසීන් ඕලන්දේ ලන්දේසීන් බ්‍රිතාන්‍ය ඉන්ග්‍රීසීන් කියන මේ ජාතීන් තුනම අපේ ලංකාවට ඉන්නේ වෙළඳ අරමුණු මුල් කරගෙන. ලංකාව කියලා කියන්නේ පුතේ ඒ වන විටත් ලෝකය තුල හොඳ වෙළඳාමක් තිබ්බ රටක්. විශේෂයෙන්ම ඇද්දල මුතුමැණික් අදටත් ලෝකේ හොඳම තුරුදු තියෙන ලංකාවේ. ඒ නිසා බ්‍රිතාන්‍යයන්ට යුරෝපීය ජාතිකයන්ට ලංකාව සුවිශේෂී. ඒ නිසා යාලා තීරණය කරා අපි ලංකාව අල්ල ගන්න ඕන. පුතුගීසීන්ටයි ලන්දේසීන්ටයි අත්පත් කරගන්න පුළුවන් උනේ පුතේ මුහුදු බඩ තීරයේ විතරයි. ලංකාවේ මුහුදු බඩ තීරයේ විතරයි. හැබැයි පට්‍රමශීලී කපටි ජාතියක් වූ බ්‍රිතාන්‍යයන් 1796 දී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශය අත්පත් කරගෙන 1815 මාර්තු 2 වන දින මුළු ලංකාවම යටත් විජිතයක් බවට පත් කර ගන්නවා. 1815 මාර්තු 2 වන දින. හරි. දැන් මෙහෙමයි කතන්දරේ. බ්‍රිතාන්‍යයන් 1815 මාර්තු 2 වෙනිදා අපේ ලංකාව ගිවිසුමක් මනින් අත්පත් කරගන්න. ඒ කියන්නේ අපේ රට කියනවා පුතේ උඩරට ගිවිසුම කියලා. ගිවිසුමක් මනින් අපේ ලංකාව අත්පත් කරගන්නවා. හැබැයි බ්‍රිතාන්‍යයන් ලංකාවට එන විට ලංකාවේ තිබුණේ රාජාණ්ඩු ක්‍රමයක්. කවුද පුතේ සිංහලයේ අවසාන රජතුමා?
ලංකාවේ අවසාන රජතුමා කවුද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. ඒ වන විට ලංකාවේ තිබෙන රාජාංග ක්‍රමයක්. විවස්ථාදායක, විවස්ථාදායක, විදායක, අධිකරණ කියන ශ්‍රේෂ්ඨ තුනම පාලනය වුණේ රජතුමා යටතේ. නීති හැදුවේ රජතුමා, නීති ක්‍රියාත්මක කළේ රජතුමා, නිවැරදි කරුවන්ට මොකද්ද? නඩු තීන්දුව වගේම වැරදි කරුවන්ට දඩුවම් ලබා දීමක් සිදු කළේ රජතුමා. ඒ වගේම තමයි ලංකාව තුළ තිබුණේ සාම්ප්‍රදායික සිරිත් විරිත් මත පදනම් වෙච්ච ජන සමාජයක්. අපි මේකට කියනවා පුතේ කුල ක්‍රමයේ මත පදනම් වෙච්ච ජන සමාජයක්. ඒ කියන්නේ Tamanගේ කුලයට නියම වෙච්ච කාර්යයන් කරගෙන ගියපු එතනින් එහාට ලෝකයක් ජන නොහිතපු රාජකාරියට මුල් තැන දීපු සිරිත් විරිත් වලට ගරු කරපු ලාංකීය ජන සමාජයක් තිබුණේ. පුතේ කුල ක්‍රමයෙන් ගත්තු උදාහරණයක් විදිහට මම කියන්නම්. ගොවිගම කුලය කියලා. ගොවිගම කුලයයි කරන්නේ ගොවිතැන් කරන එක විතරයි. එතනින් එහාට එයාලා කරන්නේ ඒ වගේම තමයි පිත්තල කර්මාන්තය වගේ කර්මාන්ත කරපු අයත් හිටියා. ආයේ හිටියා රාජමාලිගාවට මල් සපයපු අය. එයාලා කලේ රජමාලිගාවට මල් සපයපු විතරයි. අන්න ඒ වගේ Tamande කුලයට විතරක් නියම වෙච්ච කාර්යය කරගෙන ගියපු සිරිත් විරිත් වලට ගරු කරපු ලාංකීය ජන සමාජයක් තිබුණේ. අන්න ඒ ජන සමාජය බ්‍රිතාන්‍යයන්ට නුහුරු දෙයක් වුණා. බ්‍රිතාන්‍යයන්ගේ වෙළඳ අරමුණු කරා යන්න මෙන්න මේ ජන සමාජය බ්‍රිතාන්‍යයන්ට මොකද උනේ? බලපෑමක් වුණා. ඒ වගේම තමයි බ්‍රිතාන්‍යයන්ට ඕන වුණා පුතේ මේ ජන සමාජය වෙනස් කරලා බ්‍රිතාන්‍ය සමාජයට අභිමුඛ වන නැත්නම් බ්‍රිතාන්‍ය සමාජයේ තුල තියෙන දේවල් මේ ලාංකීය ජන සමාජයට ගේන්න. පැහැදිලිද මං කියන කතාව? අන්න ඒකට නිකන් බෑ නිකන් ඉඳලා හරියන්නේ නෑ බ්‍රිතාන්‍යය. එයා මේකට හොඳ උපායශීලී දෙයක් යෝජනා කළා. අපි ලංකාවට හඳුන්වලා දෙමු ප්‍රතිසංස්කරණය. ලංකාවේ මේ තියෙන ක්‍රමය අපි ප්‍රතිසංස්කරණය කරමු. ප්‍රතිසංස්කරණය කරලා අපේ අරමුණු වලට ගැලපෙන විදිහට අපි මේ ලාංකීය ජන සමාජය හදාගමු. එයාලා තීරණය කළා. ඊට පස්සේ පුතේ එයාලට දැන් ඕනේ මේ ලංකාව ප්‍රතිසංස්කරණ නැත්නම් ලංකාවේ තියෙන මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට කවුද ඉන්නේ? ආ විලියම් හොඳට මතක තියාගන්න මේ නම් විලියම් කෝල්බුට්. විලියම් කෝල්බුට්. හා CM කැමරන් කියන දෙන්නා ලංකාවට එනවා. කවුද පුතේ දෙන්නා? විලියම් කෝල්බුට්, CM කැමරන්. අන්න මෙන්න මේ දෙන්න තමයි ලංකාවේ පළමු ප්‍රතිසංස්කරණය වන 1733 අපට හඳුන්වලා දුන්න කෝල්බුට් කැමරන් ප්‍රතිසංස්කරණය හඳුන්වලා දෙන්නේ. පුතේ බ්‍රිතාන්‍යයන්ට ලාංකීය සමාජය නුහුරුයි. එයාලා දන්නේ නැහැ මේ සමාජය ඇතුලේ තියෙන දේවල්. පුතේ අපේ මිනිස්සු හරිම අහිංසක විදිහට සරල දීපේවතක් ගත කළේ. එදා වේල Tamanට උවමනා දී උපයගෙන බාණ්ඩ හුවමාරු ක්‍රමයක් තිබුණේ. ඒ කියන්නේ දැන් මට රාත්‍රී ආහාරයට හාල් හුඟුවක් ඕන නම් මම මන්රාව දින පොල් ගෙඩියක් දීලා අල්ලපුඩිතරින් හාල් හුඟුවක් ඉල්ල ගන්නවා. අන්න ඒ වගේ බාණ්ඩයකට බාණ්ඩයක් හුවමාරු කරගෙන ගියපු සරල සමාජ ක්‍රමයක් පුතේ ලංකාවේ තිබුණේ. පුතේ අන්න ඒ සරල සමාජ ක්‍රමය බ්‍රිතාන්‍යයන් ගැලපුන්නේ නැහැ. බ්‍රිතාන්‍යයන්ට අරමුණු වලට යන්නේට බාධාවක්. ඉසාර තීරණයට අපි මේක වෙනස් කරන්න ඕනේ. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි විලියම් කෝල්බුට් CM කැමරන් කියන දෙන්නා ලංකාවට එන්නේ 2021 දේශපාලන විද්‍යාව පේපරේ අහනවා. කෝල්බුට් කැමරන් ප්‍රතිසංස්කරණය හඳුන්වා දුන්නේ කවුරුන්ද?
හෝල්වුඩ් කැමරන් ප්‍රතිසංස්කරණය හඳුන්වලා දුන්නේ කවුරුන්ද කියලා 2028 පේපරේ අහනවා. හරි ලේසි ප්‍රශ්නයක්. විලියම් කෝල්වුඩ් සී.එම් කැමරන් 2028 කියලා කියන්නේ මම ලියපු පේපරේ. ඒ පේපරේ අහනවා විලියම් කෝල්වුඩ් සී.එම් කැමරන් කියන දෙන්න තමයි උත්තරේ අපි ලියන්න ඕනේ. හරි. දැන් මේ දෙන්න ලංකාවට එනවා. ලංකාවේ සමාජයේ මේ දෙන්නට නුහුරුයි පුතේ. මේ දෙන්න මොකද කරන්නේ? ලංකාව ඇතුලේ සංචාරය කරනවා. ලංකාව ඇතුලේ සංචාරය කරලා මේ දින ලංකාවේ සමාජ ක්‍රමය, ආර්ථික ක්‍රමය, දේශපාලන ක්‍රමය ගැඹුරින් හදාරනවා. හදාරලා 1933 හෝල්වුඩ් කැමරන් කියලා මේ දෙන්නයි නම් දෙන්න තුනලා ප්‍රතිසංස්කරණයක් හඳුන්වලා දෙනවා. හරි. එහෙනම් අපි මේකට අදාළ නෝට් එක ලියා අරන් පුතේ ලියා අරන්න මාතෘකාව හෝල්වුඩ් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මාතෘකාව ලියා අරන්න හෝල්වුඩ් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මේක පුතේ 2025 පේපරේ ඇහුවේ හෝල්වුඩ් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියලා මාතෘකාව ලියා අරන්න ලියා ගත්තද හෝල්වුඩ් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියලා මාතෘකාව ලියා අරන්න පුතේ ලියා ගත්තද හරි ඒ අර්ථය ලියා ගන්න ඔව් සර් ලියා හරි ඒ අර්ථය ලියා ගන්න 1833 සිට 1833 සිට 1833 සිට මෙරට ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රමය මෙරට ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රමය හෝල්වුඩ් කැමරන් ආණ්ඩුක්‍රමයයි 1833 සිට මෙරට ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රමය හෝල්වුඩ් කැමරන් ආණ්ඩුක්‍රමයයි හෝල්වුඩ් කැමරන් ආණ්ඩුක්‍රමයයි මෙම ආණ්ඩුක්‍රමය මෙම ආණ්ඩුක්‍රමය මෙම ආණ්ඩුක්‍රමය විලියම් හෝල්වුඩ් මෙම ආණ්ඩුක්‍රමය විලියම් හෝල්වුඩ් විලියම් හෝල්වුඩ් සහ සී.එම් කැමරන් සී.එම් කැමරන් සී.එම් කැමරන් යන දෙදෙනා විසින් යන දෙදෙනා විසින් හඳුන්වා දෙන ලදී යන දෙදෙනා විසින් හඳුන්වා දෙන ලදී විලියම් හෝල්වුඩ් සී.එම් කැමරන් විසින් හඳුන්වා දෙන ලදී මෙවැනි ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට බලපෑ මෙවැනි ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට බලපෑ මෙවැනි ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට බලපෑ කරුණු කාරණා වන්නේ හරි අහගන්නකො කරුණු කාරණා වන්නේ කියලා ලියලා අහගන්න පොතේ දැන් ලංකාවට ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම ලංකාවට හඳුන්වා දුන් පළවෙනි ප්‍රතිසංස්කරණය මොකක්ද 1833 හෝල්වුඩ් කැමරන් ප්‍රතිසංස්කරණය 1833 මොන ප්‍රතිසංස්කරණයද හෝල්වුඩ් කැමරන් ප්‍රතිසංස්කරණය ඇයි ලංකාවට මේ වගේ ප්‍රතිසංස්කරණය හඳුන්වලා දුන්නේ ඇයි බ්‍රිතාන්‍යෝ ලංකාවට මේ වගේ ප්‍රතිසංස්කරණ හඳුන්වලා දුන්නේ පුතේ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට බලපෑපු එක හේතුවක් තමයි මේ ආරක්ෂක හා පරිපාලන වියදම් අඩු ගැනීම. දැන් බ්‍රිතාන්‍යයන් ලංකාවට ඇවිල්ලා ලංකාව තුළ සමාජයෙන් එල්ලවන බලපෑම් කැරලි කෝලාහල මර්ධනය කරන්නට එයාලට පුතේ ආරක්ෂක යොදවන්න වෙනවා. ඒතර ලංකාව පුරාම එයාලට ආරක්ෂක යොදවන්න වෙනවා, බටපිරිස් යොදවන්න වෙනවා. අන්න ඒවට යන වියදම් අඩු කරගන්න.
යන ආරක්ෂක වියදම් අඩු කරගන්න. තව කාරණාවක් තමයි මේ පරිපාලන වියදම. පුතේ ලංකාව ඇතුලේ පරිපාලන කටයුතු කරගෙන යන්නට ඉතාලි ජාතිකයන් එරටින් ගෙන්වීමට විශාල මුදලක් වැය වෙනවා. ඊට වඩා ලේසි යාලට ලංකාව සමාජය ඇතුළින් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් පත් කරගන්න. අන්න ඒකටත් එක හේතුවක් වුණා මේ ප්‍රතිසංස්කරණ හඳුන්වලා දෙන්න. ආරක්ෂක හා පරිපාලන වියදම් අඩු කර ගැනීම. ධ්‍යාන පුතේ පළවෙනි එක හේතු අතර ආරක්ෂක හා පරිපාලන වියදම් අඩු කර ගැනීම. ආරක්ෂක හා පරිපාලන වියදම් අඩු කර ගැනීම. ආරක්ෂක හා පරිපාලන වියදම් අඩු කර ගැනීම. ඔන්න එක හේතුවක්. ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න. ඇහුවොත් එම විභාගයට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට බලපෑ හේතුවක් නම් කරන්න කියලා ලියන්න ඕනේ ආරක්ෂක හා පරිපාලන වියදම් අඩු කර ගැනීම කියලා. තව කාරණාවක් තියෙනවා. පුතේ අනිත් කාරණාව තමයි මේ ලාංකීය සමාජය බ්‍රිතාන්‍ය සමාජයට ගැළපෙන පරිදි නිර්මාණය කරගන්න ඕනේ. මම කිව්වා බ්‍රිතාන්‍යයන් ලංකාවට එනකොට ලංකාව තුළ තිබුණේ කුල ක්‍රමය මත පදනම් වෙච්ච සිරිත් විරිත් වලට ගරු කරපු සමාජ ක්‍රමයක්. අන්න ඒ සමාජ ක්‍රමය බ්‍රිතාන්‍යයන්ගේ අරමුණු වලට බාධාවක් පුතේ. අන්න බ්‍රිතාන්‍යයන්ට ඕන වුණා ලංකාවේ සමාජ ක්‍රමයක් බ්‍රිතාන්‍ය සමාජයට සමාන ලෙස නිර්මාණය කරගන්න. يعني ලංකාවේ සංස්කෘතිය තුළ බ්‍රිතාන්‍ය සමාජයේ ලක්ෂණ ඉස්මතු කර දැක්වෙන ආකාරයෙන් ලාංකීය සමාජය නිර්මාණය කරගන්න. ලියාරන්න පුතේ දෙවනි කාරණාව ලාංකීය සමාජය ලාංකීය සමාජය ලාංකීය සමාජය බ්‍රිතාන්‍ය සමාජයට ගැළපෙන පරිදි බ්‍රිතාන්‍ය සමාජයට ගැළපෙන පරිදි නිර්මාණය කර ගැනීම ලාංකීය සමාජයේ බ්‍රිතාන්‍ය සමාජයට ගැළපෙන පරිදි නිර්මාණය කර ගැනීම. ඒකට හේතුවක් පුතේ. හරි. තව කාරණාවක් තියෙනවා. අනෙක් කාරණාව තමයි මේ ලාංකීය සමාජය බ්‍රිතාන්‍ය උපරිම ව්‍යාපති වෙන යොදා ගන්න. මොකද බ්‍රිතාන්‍යයන් ලංකාවට ආවේ ලාංකීය සමාජය තුලින් එයාලට අවශ්‍ය උපරිම දේ ලබා ගන්නනේ. හැබැයි එයාලට අවශ්‍ය උපරිම දේ ලබා ගන්න නම් ලාංකීය සමාජය වෙනස් කරන්න ඕනේ. ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන් මේ ලංකාවේ සමාජය එයාලට ඕන විදිහට හදාගත්තොත් තමයි එයාලට මේක ඇතුලේ උපරිම සාරය උරලා ගන්න පුළුවන්. ඒ නිසා ලාංකීය සමාජය ඇතුලේ තියෙන ඒ දේවල් වෙනස් කරලා බ්‍රිතාන්‍ය රාජ්‍ය උපරිම යහපත වෙනුවෙන් උපරිම සුභසිද්ධිය වෙනුවෙන් ලංකාව යොදා ගන්න එයාලා හඳුන්වලා දෙන ප්‍රතිසංස්කරණ. ලියන්න පුතේ තුන්වෙනි කාරණාව යටත් විජිත සමාජ ක්‍රමය. යටත් විජිත සමාජ ක්‍රමය බ්‍රිතාන්‍යයේ උපරිම යහපත වෙනුවෙන් බ්‍රිතාන්‍ය උපරිම යහපත වෙනුවෙන් යොදා ගැනීම. යහපත වෙනුවෙන් යොදා ගැනීම. හරි. දැන් මම කාරණා තුනක් කිව්වා. මොකද්ද කාරණා තුන? ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න. කියන්න පුතේ කාරණා තුන මට මුල ඉඳන්. මොනවද කාරණා තුන? කියන්න බලන්න. මුල ඉඳන් කාරණා තුන මට දැන් මම කාරණා තුනක් කිව්වා. ඒ කාරණා තුන මට මුල ඉඳන් කියන්න බලන්න. පළවෙනි මොකද්ද? ආරක්ෂක හා පරිපාලන වියදම් අඩු කර ගැනීම. අනිත් එක යටත් විවිධ සමාජ ක්‍රමයන් බ්‍රිතාන්‍ය සංස්කෘතිය ගැලපෙන පරිදි නිර්මාණය කර ගැනීම. අනිත් එක යට විවිධ රාජ්‍ය උපරිම යහපත වෙනුවෙන් ලාංකීය සමාජය යොදා ගැනීම. අන්නව තමයි කාරණා. ඒ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න බලපාපු කාරණා. දැන් එතකොට
1833 ටෝල්වුඩ් කැමරන් ප්‍රතිසංස්කරණය යටතේ අපට හඳුන්වා දුන්න යෝජනා මොනවද? අපට හඳුන්වා දුන්න යෝජනා මොනවද? අන්න ඒවා තමයි දැන් සාකච්ඡා කරන්න යන්නේ. ලියාගන්න පුතේ 1833 ටෝල්වුඩ් කැමරන් ප්‍රතිසංස්කරණය යටතේ 1833 ටෝල්වුඩ් කැමරන් ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රතිසංස්කරණය යටතේ හඳුන්වා දෙන්නට යෙදුණු හඳුන්වා දෙන්නට යෙදුණු හඳුන්වා දෙන්නට යෙදුණු යෝජනා යෝජනා පහත පරිදි වේ. 1833 ටෝල්වුඩ් කැමරන් ප්‍රතිසංස්කරණයේ හඳුන්වා දෙන්නට යෙදුණු යෝජනා පහත පරිදි වේ. පරිදි වේ. හරි පුතේ. අපි ලියාගමු යෝජනා ටික. මම මේව සාකච්ඡා කරනවා. පළවෙනි යෝජනාව තමයි පුතේ ලියාගන්න මාත් එක්ක රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. පළවෙනි යෝජනාව තමයි රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. දෙවැනි එක තමයි ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම. ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම. රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම. තුන්වෙනි යෝජනාව තමයි රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම. රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම. මම පුතේ පැහැදිලි කරනවා මේවා දැනට යෝජනා ටික ලියන්න. රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම. හතරවෙනි එක ලියා ගන්න සිවිල් සේවය ප්‍රතිසංවිධානය කිරීම. සිවිල් සේවය ප්‍රතිසංවිධානය කිරීම. රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම. රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම. සිවිල් සේවය ප්‍රතිසංවිධානය කිරීම. පුතේ මම උඩ ටික මරන්නද? මට කියන්න බලන්න. උඩ ටික මම මරන්නද? උඩ ටික වාලිය ආත්තද? හරි මකන්න. ඔව් සර් ලියාගත්තා. හරි. එතකොට හතරවෙනි එක අපි ලියාගත්තා. ලියා ගන්න පස්වෙනි එක පුතේ ලියා ගන්න. උඩ රට සහ පහත රට උඩ රට හා පහත රට ඒකාබද්ධ කිරීම. මේවා හොඳට පාඩම් කරගන්න ඕනේ. උඩ රට හා පහත රට ඒකාබද්ධ කිරීම. හයවෙනි එක ලියා ගන්න පළාත් සංඛ්‍යාව අඩු කිරීම. පළාත් සංඛ්‍යාව අඩු කිරීම. පළාත් සංඛ්‍යාව අඩු කිරීම. පළාත් සංඛ්‍යාව අඩු කිරීම. හත්වෙනි එක ලියා ගන්න සුවිශේෂී කාරණාවක්. ව්‍යවස්ථාදායක හා විධායක සභාවන් ව්‍යවස්ථාදායක හා විධායක සභාවන් පිහිටුවීම. විධායක සභාවන් පිහිටුවීම. ව්‍යවස්ථාදායක හා විධායක සභාවන් පිහිටුවීම. අටවෙනි එක ලියා ගන්න
අධිකරණ සේවය ටෙවෙනි එක ලියා ගන්න. අධිකරණ සේවය ප්‍රතිසංවිධානයේ සංවිධානයේ කිදෙත නැවත සකස් කිරීම. ප්‍රතිසංවිධානය කිරීම. අධිකරණ සේවය ප්‍රතිසංවිධානය කිරීම. තව එකක් තියෙනවා පුතේ. ඒකට මම පස්සේ මතන්නවා. උඩරට හා පහතට ඩේටා පද්ධති කියන මතන්නවා. අවසාන වශයෙන් පුතේ එයාට 9 වෙනි එක ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කිරීම. පුතේ මීට වැඩි ප්‍රතිසංස්කරණ තියෙනවා. හරිද? අපි දැන් අද කතා කරන්න යන්නේ වැදගත්ම ටික තමයි. ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීම. 9 වෙනි එක ලියා ගන්න. ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීම. මෙන්න මේ වගේ ප්‍රතිසංස්කරණ පුතේ හඳුන්වලා දෙනවා. මීට වැඩි ප්‍රතිසංස්කරණ හඳුන්වලා දුන්නා. ඒත් අද අපි කතා කරන්නේ පුතේ වැදගත්ම ප්‍රතිසංස්කරණ ටිකක් තමයි කතා කරන්නේ. මීට වැඩි ප්‍රතිසංස්කරණ තියෙනවා. ඒත් අද අපි කතා කරන්නේ වැදගත් ප්‍රතිසංස්කරණ ටිකක්. ලියන්න රුල අතරලා යන ආදී වූ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලදී. යන ආදී වූ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලදී. ලංකාවේ ප්‍රථම ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි කෝල්බුට් කැමරම් ප්‍රතිසංස්කරණය. ලංකාවේ ලිඛිත වගේම ලියන ලද ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මොකක්ද කියලා ඔයාලගෙන් අහුවොත් ඔයාලා මොකක්ද කියන්න ඕනේ? කෝල්බුට් කැමරම් ප්‍රතිසංස්කරණය. හරි. දැන් ඔයාලා ලියා ගන්න පළවෙනි එකට දාලා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. හරි. ඕක ලියාගෙන පෑන පොත උඩින් කියලා දැන් හොඳට අහගන්න. හරි. රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. මොකක්ද මේ රාජකාරී? පුතේ මම ඔයාලට කිව්වා බ්‍රිතාන්‍යයන් ලංකාවට එනකොට ලංකාවේ තිබුණේ කුල ක්‍රමය මත පදනම් වෙච්ච සිරිත් විරිත් වල ගරු කරපු සමාජ ක්‍රමයක්. හැබැයි බ්‍රිතාන්‍යයන්ට තමන්ගේ අරමුණු වලට යන්න මේ කුල ක්‍රමය මත පදනම් වෙච්ච සිරිත් විරිත් වලට ගරු කරන සමාජ ක්‍රමය බාධාවක්. පුතේ බ්‍රිතාන්‍යයන් ලංකාවට ආවේ විශේෂයෙන්ම වැවිලි බෝඩ වඩා කරන්න. මොනවද වැවිලි බෝඩ? තේ, පොල්, රබර්, සින්ක්‍රෝන. දැන් කොකෝවා වගේ බෝඩ වඩා කරන්න තමයි යාළුවා. බ්‍රිතාන්‍යයන් ලංකාවට ඇවිල්ලා වතු වඩාව ආරම්භ කළා. හැබැයි මේ වතු වඩාවට අවශ්‍ය ශ්‍රමය සම්පාදනය කරගන්න මෙන්න මේ රාජකාරීත්වයේ බාධාවක් වුණා. මම ඒක පැහැදිලි කරනවා. පුතේ අපේ ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා හිටියේ කුල ක්‍රමයේ මත පදනම. ඒ තමන්ගේ රාජකාරියට ගැළපෙන දේ කරන්නේ. තමන්ගේ කුලයට නියම වෙච්ච කාර්යය විතරක් කරන්නේ. ප්‍රවිතෙන් කරන අයට විතරයි. කුඹල් කර්මාන්තයේ දෙන අයට කුඹල් කර්මාන්තයේ කරන අයට විතරයි. පිත්තල භාණ්ඩ හදපු අයට පිත්තල භාණ්ඩ හදපු ඉට විතරයි. එයාලට එතනින් එහා දෙයක් කරන්න අයිතියක් තිබුණේ නැහැ. එයාලා කුලයට තමන්ගේ කුලයට ගැළපෙන කාර්යය. දැන් මගේ සීයටලේ කුඹල් කර්මාන්තේ නම් මම තාත්තට කරන්න ඕනේ කුඹල් කර්මාන්තේ. මම කරන්න ඕනේ කුඹල් කර්මාන්තේ. මට දරුවෝ කරන්න ඕනේ කුඹල් කර්මාන්තේ. උත්තම රජරට කියලා කියනවා. අන්න උට මෙයාට බාධාවක්. ඇයි බාධාවක් වෙන්නේ? මෙයාලගේ වතු වඩා වල වැඩ කරන්න වතු වල වැඩ කරන්න මිනිස්සු වෙන්නේ නැහැ. මිනිස්සු පුරුදු වෙලා හිටියේ කුල ක්‍රමයට. පුතේ මෙයාලට මොකද්ද? රාජකාරී ක්‍රමය හොසි කරා. කුල ක්‍රමයේ මත පදනම් වෙච්ච රාජකාරී ක්‍රමය මෙයාලා හොසි කරලා මිනිස්සුන්ට එන්න කිව්ව වැඩ කරන්න වතු වඩාවේ. හරි. දැන් බාධාවක් නැහැනේ. දැන් ඔයාලට තිබ්බේ ඔයාලා කුලයට සම්බන්ධ දෙයට හින්දා ඔයාලට වතු වල වැඩට දැන් එන්න බැරි කාරණා විතරනේ ඔයාලට තිබ්බේ. හරි. අපි රාජකාරී ක්‍රමය නැතිට දානවා. අපි රාජකාරී ක්‍රමය නැතිට දාලා ඔයාලට පුළුවන් බාධාවන්න එන්න පුළුවන්. දැන් ඔයාලා කුලයට නියමිත කාර්ය විතරක් කරන්න ඕනේ නැහැ.
ඔයාලට පුළුවන් නවිල්ලා අපේ වතු වල වැඩ කරන්න. අන්න බ්‍රිතාන්‍යයන් තමන්ගේ වතු වගාවල ශ්‍රමය සම්පාදනය කර ගැනීම අරමුණේ මොකද්ද පුතේ කරේ? රාජකාරී ක්‍රමය හොසු කළා. පුතේ බ්‍රිතාන්‍යයන්ට සිද්ධ වුණා මේ ලංකාවෙන් ලැබිච්ච ශ්‍රමයේ අඩුවක් නිසා දකුණු ඉන්දියාවෙන් පවා ද්‍රවිඩ ජනතාව තියෙනවා. දකුණු ඉන්දියාවෙන් පවා තමන්ගේ වතු වල වැඩ කරන්න ද්‍රවිඩ ජනතාව තියෙන්න සිද්ධ වුණා. පුතේ අන්න ඒ දිනාපු ද්‍රවිඩ ජනතාව තමයි අදට තේ වතු ආශ්‍රිතව ජීවත් වෙන්නේ. තේ වතු ආශ්‍රිතව යාළුවා ගෙවල් හදාගෙන අදට ජීවත් වෙන්නේ යාළුවා. අන්න යාළුවාගේ නාම පරම්පරාව තමයි අදට ජීවත් වෙන්නේ. ඒ නිසා පුතේ තමන්ගේ කුලයට නියම වෙච්ච කාර්යය පමණක් කරන එක අහෝසි කරලා රාජයට අහෝසි කරලා වතු වඩාවට අවශ්‍ය ශ්‍රමය සම්පාදනය කර ගැනීම අරමුණින් තමයි මෙයාලා රාජකාරී ක්‍රමය අහෝසි කරේ. තේරුණාද පුතේ වාට? කියන්න බලන්න මට වාට තේරුණාද කියලා. රාජකාරී ක්‍රමය අහෝසි කිරීම කියන එක. කියන්න බලන්න. හරි පුතේ ලියා ගන්න. ඔව් සර් තේරුණා. හරි. ලියා ගන්න. රාජකාරී ක්‍රමය අහෝසි කිරීම යටතේ බ්‍රිතාන්‍යයන් ලංකාවට එන විට බ්‍රිතාන්‍යයන් ලංකාවට එන විට බ්‍රිතාන්‍යයන් ලංකාවට එන විට ලංකාව තුළ පැවතියේ ලංකාව තුළ පැවතියේ වැඩවසම් ආර්ථික ක්‍රමයකි. වැඩවසම් ආර්ථික ක්‍රමයකි. වැඩවසම් ආර්ථික ක්‍රමයක් කියලා කියන්නේ පුතේ රජතුමාගේ ඉඩම් වල තමයි අපේ අය ගොඩ කරේ. වතු වඩාව ට්‍රේ කියන්නේ මුරු වරම්මන හැම දෙයක්ම කරේ රජතුමාගේ ඉඩම් වල. අදලෙයින්ට අයත් ඉඩම් වල. නැතු අපේ ලංකා ජනතාවට එහෙම ඉඩම් තිබුණේ නැහැ. වැඩවසම් ආර්ථික ක්‍රමයක් පැවතුණි. කුලය මුල් කරගත් රැකියා කුලය මුල් කරගත් රැකියා සිදු කළේය. කුලය මුල් කරගත් රැකියා සිදු කළේය. මෙම කුල ක්‍රමය මත පදනම් වූ රැකියා ක්‍රමය 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 බ්‍රිතාන්‍යයන්ට අවාසිදායක විය. බ්‍රිතාන්‍යයන්ට අවාසිදායක විය. බ්‍රිතාන්‍යයන්ට අවාසිදායක විය. ඒ මන්දයක් ඒ මන්දයක් ඒ මන්දයක් අවශ්‍ය ශ්‍රමය සම්පාදනය කර ගැනීමට අවශ්‍ය ශ්‍රමය සම්පාදනය කර ගැනීමට රාජකාරී ක්‍රමය බාධාවක් විය. රාජකාරී ක්‍රමය බාධාවක් විය. එම නිසා කෝල්බුට් කොමිසම යෝජනා කළේ කෝල්බුට් කොමිසම යෝජනා කළේ රාජකාරී ක්‍රමය අහෝසි කර රාජකාරී ක්‍රමය අහෝසි කර තේ පොල් රබර් තේ පොල් රබර් සින්ක්‍රෝනා වැනි වතු වඩාවන්ට අවශ්‍ය සින්ක්‍රෝනා වැනි වතු වඩාවන්ට අවශ්‍ය ශ්‍රමය ලබා දීමට ලාංකීය සමාජයට හැකි බවයි. ළමාන්ගේ සමාජයට හැකි බවයි. ඒ කියන්නේ පුතේ අර වතු වඩාවන්ට අවශ්‍ය මිනිසුන්ගේ ශ්‍රමය ලබා ගන්නට බාධාවක් වෙලා තිබුණා රාජකාරී ක්‍රමය. මොකද අපේ ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා හිටියේ තමන්ගේ කුලයට නියම වෙච්ච කාර්ය කරන්න විතරයි. ඒ නිසා මෙයාලා තීරණය කළා හරි මේකනේ බාධාව. අපි මේක ඉවත් කරලා දාමු. අපි රාජකාරී ක්‍රමය නැති කරලා දාමු. කුල ක්‍රමය මත පදනම් වෙච්ච එක රැකියා කිරීම අනිවාර්ය කරලා තියෙන අපි අහෝසි කරලා දාමු.
ඊට පස්සේ අපිට පුළුවන් ලංකාවේ මිනිස්සු අපේ වතු වඩාවන් වලට ගෙන්න ගන්න. අන්න ඊට තමයි යාලා බලාපොරොත්තු වෙන්නේ. හරි. දෙවණේට ලියන්න ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ කිරීම. ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ කිරීම දෙවෙනි යෝජනාව. ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ කිරීම. මොකද්ද පුතේ දෙවෙනි යෝජනාව? ඉංග්‍රීසි අධ්‍යාපනය ඉංග්‍රීසි අධ්‍යාපනය ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ කිරීම. හරි. දැන් බ්‍රිතාන්‍යයන් ඇවිල්ලා කතා කරේ පුතේ ඉංග්‍රීසි භාෂාව. දැන් බ්‍රිතාන්‍යයන් 1815 අපේ ලංකාව අල්ලගත්තට පස්සේ සම්පූර්ණයෙන්ම ලංකාවේ පරිපාලන කටයුතු වලට ගියේ බ්‍රිතාන්‍යය. හැබැයි ලංකාවේ පරිපාලන කටයුතු කරගෙන යද්දී බ්‍රිතාන්‍යයන්ට තේරුණා අපිට මේ පරිපාලන කටයුතු කරගෙන යන්න පිරිස මදි. එයාලට තියෙන විකල්ප දෙකයි. එක්කෝ බ්‍රිතාන්‍යයේ පරිපාලන නිලධාරීන් ගේන්න ඕන. බ්‍රිතාන්‍යයෙන් පරිපාලන නිලධාරීන් ගේන්න ඕන. එහෙම නැත්නම් ලංකාවෙන් පරිපාලන නිලධාරීන් ගන්න ඕනේ. ලංකාවෙන් පරිපාලන නිලධාරීන් ගන්න ඕන. පුතේ මේ විකල්ප දෙකෙන් බ්‍රිතාන්‍යයෙන් පරිපාලන නිලධාරීන් ගේන එක මෙයාලට වියදම් අධික කටයුත්තක්. වියදම් අධික කටයුත්තක්. මොකද බ්‍රිතාන්‍යයෙන් පරිපාලන නිලධාරීන් ගේනවා කියලා කියන්නේ ඒ වෙනුවෙන් එයාලා විශාල මුදලක් වැය කරනවා. එයාලට පහසුම ක්‍රමය ලංකාවේ පරිපාලන නිලධාරීන් ගන්න එක. හැබැයි ලංකාවේ මිනිස්සුන්ට ඉංග්‍රීසි බෑ. මොකද බ්‍රිතාන්‍යෝ ලංකාවේ පරිපාලන කටයුතු කරගෙන ගියේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ ලියකියවිලි, ලිපි ලේඛන සෑම දෙයක්ම තිබුණේ පුතේ ඉංග්‍රීසි භාෂාවෙන්. ලංකාවේ මිනිස්සුන්ට ඉංග්‍රීසි බෑ. ඒ නිසා මෙයාලා තීරණය කළා ලංකාවේ මිනිස්සුන්ට ඉංග්‍රීසි උගන්වන්න. ඒක මේකට යන වියදමට වඩා අඩුයි. ඒ නිසා ලංකාව ඇතුලේ ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ කිරීම සිද්ධ වුණා පුතේ. ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ කළා. ලංකාවේ මිනිසුන්ට ඉංග්‍රීසි පිළිබඳව අවබෝධයක් ලබා දෙනවා. ඒ මොකද ලංකාවේ පහළ මට්ටමේ පරිපාලන කටයුතු සඳහා බිම් මට්ටමේ පරිපාලන කටයුතු සඳහා ඉංග්‍රීසි භාෂාව උවමනා වෙනවා. තව කාරණාවක් තියෙනවා. පුතේ ඔයාලා අහලා තියෙනවද භාෂා පරිවර්තන? අපි හිතමු මෙතන ඉන්නවා බ්‍රිතාන්‍යයේ. මෙතන ඉන්නවා ලංකාවේ මිනිහෙක්. මෙයාට ඉංග්‍රීසි පුළුවන්, මෙයාට සිංහල පුළුවන්. බ්‍රිතාන්‍යයට සිංහල බෑ. ලංකාවේ රට ඉංග්‍රීසි බෑ. හැබැයි මෙතන ඉන්නවා ඉංග්‍රීසි සිංහල දෙකම පුළුවන් සිංහල ජාතිකයෙක්. ඒට පහසුවක් නෙවෙයිද මෙයාලට භාෂාව හුමාල් කරගන්න? පහසුවක් පුතේ. අන්න පුතේ ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ කිරීම කෝල්බුට් කැමරන් ප්‍රතිසංස්කරණයට විශේෂ යෝජනාවක්. හැබැයි ඕටේ පොඩි අවාසිදායක තත්ත්වයක් තියෙනවා. ඒක තමයි පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය. පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයේ පුතේ අභාවයට යන්න පටන් ගත්තා. බ්‍රිතාන්‍යයෙන් එන්න කලින් අපේ ලාංකීය සමාජයේ මිනිස්සු ඉගෙන ගත්තේ පන්සල ආශ්‍රිත පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය. හැබැයි බ්‍රිතාන්‍යයෙන් හිතාමතාම පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයේ නැතිතර දාලා ඉංග්‍රීසි භාෂාව උගන්වන ආයතන ලංකාව පුරාම ව්‍යාප්ත කරා. අන්න පුතේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ මිනිසුන්ට හඳුන්වා දීම ඉංග්‍රීසි අධ්‍යාපනයේ ලාංකීය සමාජ ක්‍රමය ඇතුළට ගෙනීම කෝල්බුට් කැමරන් ප්‍රතිසංස්කරණයේ යෝජනාවක්. හරි. ලියාගන්න ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ කිරීම කියන කොටස යටතේ ලියාගන්න පුතේ. ලංකාව තුල ඉංග්‍රීසි අධ්‍යාපනයේ ව්‍යාප්ත කිරීම
කෝල්බුඩ් කොමිසමේ යෝජනාවක් විය. කෝල්බුඩ් කොමිසමේ යෝජනාවක් විය. කෝල්බුඩ් කොමිසමේ යෝජනාවක් විය. ඒ සඳහා බලපෑ ප්‍රධානතම හේතුවක් වන්නේ ඒ සඳහා බලපෑ ප්‍රධානතම හේතුවක් වන්නේ වියදම අඩු කර ගැනීමයි. වියදම අඩු කර ගැනීමයි. වියදම අඩු කර ගැනීමයි. පරිපාලන කටයුතු සඳහා පරිපාලන කටයුතු සඳහා බ්‍රිතාන්‍යයන්ට වැටුප් වශයෙන් කියන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වැටුප් විදියට බ්‍රිතාන්‍යයන්ට වැටුප් වශයෙන් විශාල මුදලක් දැරීමට සිදුවිය. විශාල මුදලක් දැරීමට සිදුවිය. එම නිසා බ්‍රිතාන්‍යයන් ලංකාවේ පහළ මට්ටමේ තනතුරු සඳහා ලාංකිකයන්ගෙන් අවශ්‍ය ලාංකිකයන්ගෙන් අවශ්‍ය කියන්නේ අවශ්‍ය ලාංකිකයන්ගෙන් අවශ්‍ය ලාංකිකයන්ගෙන් අවශ්‍ය ශ්‍රමය ලබා ගැනීමට කටයුතු කළේය. නමුත් 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 මේ සඳහා බලපෑ ප්‍රධාන බාධාවක් වන්නේ ලාංකිකයන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවබෝධයක් නොමැතිවීමයි. එම නිසා ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට ටෝල්බුඩ් කොමිසම තීරණය කළේය. ටෝල්බුඩ් කොමිසම තීරණය කළේය. පුතේ ඔයගොල්ලෝ අතහැරලා ලියා ගන්න. ඉංග්‍රීසි අධ්‍යාපනය හඳුන්වා දීමෙන් එතෙක් පැවති පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය අභාවයට ගියේය. එතෙක් පැවති පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය අභාවයට ගියේය. බ්‍රිතාන්‍යයන් කතෝලික පල්ලි හරහා ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. හරි. මට දැන් කියන්න බලන්න ඔයාලට ඒ කොටස තේරුණාද? පුතේ ඉක්මනින් කියන්න ඕනේ. මට කියන්න බලන්න ඒ කොටස තේරුණාද? ඔව් සර් හරි. තුන්වෙනි ලක්ෂණය නැත්නම් තුන්වෙනි යෝජනාව ලියා ගන්න. රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම. හරි. මෙන්න මේ කතාව තමයි කියන්නේ. පුතේ වෙළඳ පොළ කියන එක නිදහස් එකක් වෙන්න ඕන. ඒකින්නේ දැන් ලංකාවේ තුල ඉස්සල්ලාම පුතේ ලිබරල් වාදී මූලධර්ම ස්ථාපිත කරන්නේ කෝල්බුඩ් කැමරන් ඉතින් 1833 කෝල්බුඩ් කැමරන් ප්‍රතිසංස්කරණයෙන් තමයි ලංකාවේ තුල ඉස්සල්ලාම ලිබරල් වාදී මූලධර්ම දෙන්නේ. නිදහස, අයිතිවාසිකම්,
යුක්තිය සමානාත්මතාවය වගේ මූලධර්ම ඉස්ලාම ලංකාව ඇතුළට ගිහින්නේ 1833. මම කියවනේ ලිබරල් වාදයේ මූලධර්මයක් තමයි නිදහස් වෙළඳපොළක් තියෙනවා. වෙළඳපොළට රජය මැදිහත් වීම කරන්න බෑ. රජය මැදිහත් වීම කරන්න බෑ. රජය මැදිහත් වීම කරාම අනවශ්‍ය මැදිහත් වීම කරාම වෙළඳපොළට ඒට නැත්තම් වෙළඳාමේ දියුණුවට ඒට බාධාවක්. ඒ නිසා මේ වෙළඳපොළ කියන එක පුතේ මොකක්ද වෙන්න ඕන? නිදහස් එකක් වෙන්න ඕන. බ්‍රිතාන්‍යයන් කල්පනා කරා මේ වෙළඳපොළෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන නම් මේ වෙළඳාමෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන රජයත් එක්ක තියෙන සම්බන්ධතාවය වඩ කරන්න. පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට පවරලා දීලා ඒවා දියුණු කිරීම වගේම තමයි රාජ්‍යාංශය හා පෞද්ගලික අංශ අතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගන්න ඕනේ. මොකද එහෙම තොරතුරු පුතේ වෙළඳ පොළ තියෙන එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ පාඩු ලබන රාජ්‍ය ආයතනයක් තියෙනවා කියලා. අපි ඊට පෞද්ගලික අංශයට පවරලා දීලා ඊට දියුණු කරනවා. පෞද්ගලික අංශයට පුළුවන් පුතේ ඔය දේවල් කරන්න. පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට පවරලා දෙනවා. දැන් අතන වර්තමානයේ සමහරත්තන් වල අපිට ඇහෙනවනේ කියනවනේ. මෙයා මෙන්න මේ අමාත්‍යාංශ පෞද්ගලික අංශයට පවරලා දෙනවා. අන්න ඒ වගේ රජයේ වෙළඳ ඒකාධිකාරී. පුතේ රජය අනවශ්‍ය ලෙස වෙළඳාමට කරන මැදිහත් වීම යාලා නැවැත්තුවා. මොකද අවශ්‍ය උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ වෙළඳාමෙන්. තේරුණාද? අවශ්‍ය උපරිම ප්‍රයෝජන ගැනීම අරමුණෙන් තමයි පුතේ මෙයාලා ඒ අවශ්‍ය කටයුතු කළ විශේෂයෙන් මෙයාලා බදු වැඩි කරනවා. බදු වැඩි කරලා ආදායම වැඩි කර ගන්න උපරිම ප්‍රයෝජන ගන්න 1833 හෝල්බුට් කැමරම් ප්‍රතිසංස්කරණය යටතේ කටයුතු කළා. දැන් රජයේ වෙළඳ ඒකාධිකාරිය අහුසි කිරීම. දැන් රජයේ අනවශ්‍ය විදිහට වෙළඳාමට මැදිහත් වෙන එක මෙයාලා නතර කළා. පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට පවරා දීමක් සිදු කළා දෙලියා ගන්න. රජයේ වෙළඳ ඒකාධිකාරිය අහුසි කිරීම කියන යටතේ භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් රජයේ ඒකාධිකාරියක් පැවතුණි. රජයේ ඒකාධිකාරියක් පැවතුණි. පාඩු ලබන රාජ්‍යාංශ පෞද්ගලීකරණයට ආදායම වැඩි කර ගැනීමට කටයුතු කළේය. ආදායම වැඩි කර ගැනීමට කටයුතු කළේය. විශේෂයෙන්ම රාජ්‍යාංශය හා පෞද්ගලික අංශය අතර තරණකාරීත්වය ඇති කළේය. රාජ්‍යාංශය පෞද්ගලික අංශයයි තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමේ තරණයට නියදුණා. එමගින් ආර්ථිකය දියුණු කර ගැනීමට මෙහි අරමුණු විය. කියන්නේ රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ පුතේ ආර්ථිකය දියුණු කරගන්න. ආර්ථිකය දියුණු කරගන්න. උදේ තේරුණාද වාටේ කතාව මොනේ කියන්න බලන්න. ඔව් සර් තේරුණාද? තේරුණා. හරි. හතරවෙනි කාරණාව ලියා ගන්න. සිවිල් සේවය ප්‍රතිසංවිධානය කිරීම. හරි. දැන් මොකද්ද මේ කතන්දරේ? සිවිල් සේවය පුතේ ඔය රාජ්‍ය අංශයේ ඉන්න ජනතාව. දැන් අපිට අත්තොත් එහෙම දැන් ওই කච්චේරි වල ඉන්නවා ජනතාව. කච්චේරිට මේ ලංකාවට හඳුන්වලා දුන්නේ බ්‍රිතාන්‍යයේ. ඔය සිවිල් සේවය කියන්නේ මොකද්ද?
සාමාන්‍ය ජනතාව රාජ්‍ය සේවයට සම්බන්ධ වෙනවනේ. දැන් අපි උන සාමාන්‍ය ජනතාව. අර සාමාන්‍ය ජනතාව රාජ්‍ය සේවයට සම්බන්ධ වීම තමයි සිවිල් සේවය කියලා කියන්නේ. අන්නේ සිවිල් සේවයට අදාළ ප්‍රතිසංස්කරණ සිදු කරනු ලැබුවා. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව මේ සිවිල් සේවය ඇතුලේ කියන්නේ මට ඊට වඩා පැහැදිලි කරොත් රාජ්‍ය සේවය වෙන්නේ. රාජ්‍ය සේවය ඇතුලේ ඉන්නවනේ සාමාන්‍ය ජනතාව. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවනුපුතේ රාජ්‍ය සේවයට යන්න කවදාරි. දැන් ඔයාලා සාමාන්‍ය ජනතාව ඔයාලා තමයි කවදාද රාජ්‍ය සේවයට යන්නේ. අන්නේ සිවිල් සේවය ඇතුලේ විවිධ වූ ප්‍රතිසංස්කරණ මෙයාලා සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම සිවිල් සේවය කියලා කියන්නේ සිවිල් අය. දැන් අපි ඔය කියන්නේ පොලිසිය සිවිල් පිට එනවා කියලා කියන්නේ සාමාන්‍ය නෝමල් විදිහට නිලැඳු බන්න නැතුව පොලිසිය එනවා. ඒ වගේම තමයි සාමාන්‍ය ජනතාව වෙන රෝහිත රාජ්‍ය සේවයට. අධ්‍යාපනය ලැබලා රාජ්‍ය සේවයට යනවා. අන්න ඒකට තමයි සිවිල් සේවය කියලා කියන්නේ. අන්න ඔය සිවිල් සේවයට අදාළව විවිධ ප්‍රතිසංස්කරණ කරනවා. උනාට පුතේ ප්‍රතිසංස්කරණ එකක් තමයි පුතේ වැටුප් අඩු කිරීම. සිවිල් සේවකයන්ගේ වැටුප් අඩු කිරීම. මෙහෙමයි. ඔය සිවිල් සේවය කියලා කියන්නේ මේක පුතේ. හොඳට අහගන්නකො. දැන් ඔය රාජ්‍ය අංශ ඇතුලේ සිවිල් සේවකයෝ ඉන්නවා. කියන්නේ යාලා රාජ්‍ය සේවයට අදාළ නැහැ. මේ රාජ්‍ය ආයතන වල යාලා ඉන්නේ. හැබැයි යාලා රාජ්‍ය සේවකයෝ නෙමෙයි. යාලා සිවිල් අය. රාජ්‍ය සේවකයෝ වෙනම ඉන්නවා. සිවිල් සේවකයෝ වෙනම ඉන්නවා. කියන්නේ යාලා රාජ්‍ය සේවයට අදාළ අය නෙවෙයි. යාලා සිවිල් ක්‍රමයේ ඇතුලේ ඉන්න අය. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් යුද හමුදා කඳවුරු වල ඔය උයන පිහින අය ඉන්නේ. දැන් ඔය සම මෙස් එකේ උයන අය ඉන්නේ. මුර්තෙන්ගේ උයන අය. යාලා යුද හමුදා බටේව නෙවෙයිනේ. යාලා සාමාන්‍ය ජනතාව සිවිල් අය. අන්න ඒක තමයි සිවිල් සේවය කියලා. කියන්නේ රාජ්‍ය සේවය වෙනම ඉන්න සිවිල් සේවය වෙනම ඉන්නවා. පැහැදිලිද මම කියන කතාව? අන්න යාලට තමයි සිවිල් සේවය කියලා කියන්නේ. වැටුප් අඩු කිරීමේ ඒ සිවිල් සේවකයන්ගේ විවිධ ප්‍රතිසංස්කරණ කරා. කියන්නේ යාළුවෝ ජීවිත චක්‍රයට ජීවිතයට බලපාන විදියට විවිධ මොකදනේ ප්‍රතිසංස්කරණ කරා. වැටුප් අඩු කිරීම. අනිත් එක මොකද්ද? විශ්‍රාම වැටුප් කපා හැරීම. යාළුවෝ විශ්‍රාම වැටුප් කපා හැරියා. විශ්‍රාම වැටුප් කපා හැරීම ලියන්න මාත් එක්ක. සිවිල් සේවකයන්ගේ වැටුප් අඩු කරා. විශ්‍රාම වැටුප් කපා හැරීම. අනිත් එක තමයි තනතුරු සංඛ්‍යාව අඩු කරා. සිවිල් සේවකයන්ගේ තනතුරු සංඛ්‍යාව අඩු කරා. තනතුරු සංඛ්‍යාව අඩු කිරීම. මේවා හොඳට පාඩම් කරගන්න ඕනේ. තනතුරු සංඛ්‍යාව අඩු කිරීම. මොකද්ද? සිවිල් සේවයට ප්‍රතිසංවිධාන වැටුප් අඩු කිරීම, විශ්‍රාම වැටුප් කපා හැරීම, තනතුරු සංඛ්‍යාව අඩු කිරීම. හතරවෙනි ලියා ගන්න ලාංකිකයන්ට සිවිල් සේවයට ඇතුළත් වීමට තිබූ බාධා ඉවත් කිරීම. ලාංකික ජනතාවට සිවිල් සේවයට ඇතුළත් වෙන්න තිබූ බාධා ඉවත් කිරීම. ලාංකිකයන්ට සිවිල් සේවයට ඇතුළත් වීමට තිබූ බාධා ඉවත් කිරීම. හතරවෙනි එක. පස්වෙනි ප්‍රතිසංවිධානයේ ලියා ගන්න සිවිල් සේවකයන්ට පෞද්ගලික ව්‍යාපාරවල යෙදීමට තිබූ බාධා ඉවත් කිරීම. සිවිල් සේවකයන්ට පෞද්ගලික ව්‍යාපාරවල යෙදීමට තිබූ බාධා ඉවත් කිරීම. හරි. මෙන්න මේකයි කතන්දරේ. දැන් ආයෙ මම කියන්නම්. සිවිල් සේවය කියලා කියන්නේ රාජ්‍ය ආයතන වල ඉන්නා පුතේ වෙනම කට්ටියක් සිවිල් සේවකයෝ කියලා. රාජ්‍ය ආයතන වල වෙනම පිරිසක් ඉන්නවා සිවිල් සේවකයෝ කියලා. එයාලා හැබැයි රාජ්‍ය සේවයට අදාළ වෙන්නේ නැහැ. එයාලා ඉන්නේ රාජ්‍ය ආයතන වල වැඩ කරන්න. පැහැදිලිද? ඔය අතුපතු ගාන අය, තේ හදන අය විවිධ සිවිල් සේවයට අදාළ වෙන්නේ උයන අය. අන්න එයා සිවිල්. වෙනම ඉන්නවා සිවිල් සේවකයෝ කියලා. පොඩක් ඔය බලන්න රාජ්‍ය ආයතන වල ඉන්නවා. අන්න එයාලට වැටුප් අඩු කරා. විශ්‍රාම වැටුප් කපා හැරියා. තේරුණාද ආයෙ උනත් කලේ? එයාලට තනතුරු සංඛ්‍යාව අඩු කරා. ඒ කියන්නේ සිවිල් සේවකයෝ 50 හිටියා නම් කලින් 30ක් දක්වා වඩා අඩු කරනවා ඒක. ආයෙ මොකද්ද? සිවිල් සේවයට යන්න තිබුණු ලාංකිකයන් තිබිච්ච බාධා ඉවත් කරා. යම් කිසි බාධාවක් තිබුණා නම් අධ්‍යාපන සම්බන්ධ යම් බාධාවක් තිබුණා නම් ඒ බාධා ඉවත් කරා. ආයෙ උනත් තිබුණේ. සිවිල් සේවකයන්ට තමන්ගේ ජීවන වියදම වැඩි කරගන්න අවශ්‍ය නම් පෞද්ගලික ව්‍යාපාර කිරීමේ හැකියාව
පෞද්ගලික පහල් කඩයක් හරි සිල්වල කඩයක් හරි කිරීමේ ව්‍යාපාර කිරීමේ හැකියාව හෝල්බුට් කොමිසම විසින් ලබා දෙනවා. අන්න උඩ තමයි පුතේ සිවිල් සේවයේ කරපු ප්‍රතිසංවිධාන. පුතාට කාරණාව තේරුණාද? මොන කියන බලන්න. ඔව් සර්. හරි. ලියන්න පුතේ එනම් පස්වෙනි ලක්ෂණය උඩරට හා පහත රට ඒකාබද්ධ කිරීම. 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 හා හා. මේ හොඳට අහගන්න. දැන් බ්‍රිතාන්‍යෝ ලංකාව අල්ලගන්න ඕනේ. බ්‍රිතාන්‍යෝ අපේ ලංකාව අල්ලගන්න. බ්‍රිතාන්‍යෝ අපේ ලංකාව අල්ලගෙන පුතේ ඔය ලංකාව මම ලංකාව ලස්සන අදින්න බෑ. ලංකාව අල්ලගෙන පුතේ බ්‍රිතාන්‍යයන් ලංකාවට එන්න කලින් ලංකාව උඩරට පහත රට කියලා කොටස් දෙකක් තිබුණා. උඩරට හා පහත රට කියලා කොටස් දෙකක් තිබුණා. යන්නේ රාජාණ්ඩු ක්‍රමය ඇතුලේ රජකේනුගේ පාලන ක්‍රමය ඇතුලේ උඩරට වෙනම රජෙක් හිටියා පහත රට වෙනම රජෙක් හිටියා. බ්‍රිතාන්‍යයන් කරේ පාලනයේ පහසුවට මේ උඩරට හා පහත රට ඒ මායිම ඉවත් කරලා මොනවද කරේ? ලංකාව එකම රාජ්‍යයක් බවට පත් කරා. අපි උඩට කියනවා පුතේ ඒටීය ක්‍රමය කියලා. කියන්නේ එක පාලන ක්‍රමයක් යටතට කියනවා. මම කියන කතාවනේ ඒටීය ක්‍රමය කියන්නේ එක ආණ්ඩුවයි තියෙන්නේ. උඩරට හා පහත රට ඒකාබද්ධ කිරීම කියලා කියන්නේ බ්‍රිතාන්‍යයන් විසින් අපේ ලංකාව කොටස් දෙකක් බැවති ලංකාව එක කොටසක් බවට පත් කරනවා. අන්න පුතේ ලංකාව ඉස්සරලාම ඒටීය ක්‍රමයේ ඉන්නේ 1833. උඩරට හා පහත රට ඒකාබද්ධ කරලා ලංකාවේ පාලනයට පත් කරන පුතේ ආණ්ඩු ප්‍රාරවරේ. ආණ්ඩු ප්‍රාරවරයා මෙයා තමයි රජිනගේ නියෝජිතයා. රජිනට කිලින්ම ලංකාව පාලනය කිරීමේ හැකියාවක් නැහැනේ. ඒ නිසා රජින තමන් වෙනුවට කෙනෙක් එවනවා. එයා තමයි ආණ්ඩු ප්‍රාරවරයා. උඩරට හා පහත රට ඒකාබද්ධ කරලා ලංකාවේ ඒකීය රාජ්‍ය ක්‍රමයක් බවට පත් වෙන ආණ්ඩුව යටතට ගියන්නේ බ්‍රිතාන්‍යයන් විසින්. ලියාගන්න පුතේ හෝල්බුට් කොමිසමේ තවත් යෝජනාවක් වන්නේ හෝල්බුට් කොමිසමේ තවත් යෝජනාවක් වන්නේ උඩරට හා පහත රට ඒකාබද්ධ කිරීමයි. උඩරට හා පහත රට ඒකාබද්ධ කිරීමයි. මෙලෙස උඩරට හා පහත රට ඒකාබද්ධ කිරීමෙන් උඩරට හා පහත රට ඒකාබද්ධ කිරීමෙන් මධ්‍යරට පාලන ක්‍රමයක් බිහි කරන ලදී. කියන්නේ බලය එක තැනකට ගේනවා. මධ්‍යරට පාලන ක්‍රමයක් පිහිටුවන ලදී. මෙය ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත්වීමේ පළමු පියවර වේ. ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත්වීමේ පළමු පියවර වේ. ඒ අනුව උඩරට හා පහත රට ඒකාබද්ධ කිරීමෙන් එහි පාලනය ආණ්ඩුකාරවරයෙකු යටතට පත් කරන ලදී. හරි. ආණ්ඩුකාරවරයෙකු යටතට පත් කරන ලදී. ඊළඟ පුතේ 6 වෙනි යෝජනාව. මොකක්ද 6 වෙනි යෝජනාව? 6 වෙනි යෝජනාව විදිහට මම කිව්වේ පළාත් සංඛ්‍යාව අඩු කිරීම. පළාත් සංඛ්‍යාව අඩු කිරීම පුතේ අපේ හිතනක් තියනවා අහන්න. පළාත් සංඛ්‍යාව අඩු කිරීම. පුතේ බ්‍රිතාන්‍යව ලංකාවට එන්න කලින් ලංකාවේ තිබුණා පළාත් 16ක්.
බ්‍රිතාන්‍යය ලංකාවට එන්න කලින් පළාත් 16ක් තිබුණා. හැබැයි පළාත් 16ක් තියෙනවා කියලා කියන්නේ මෙයාලට යන පරිපාලන වියදම වැඩි. වියදම වැඩි. ඒ නිසා ටෝල්බුට් කොමිසම යෝජනා කරා පරිපාලන වියදම වැඩි නිසා අපි මේ පළාත් 16 පළාත් 5ක් දක්වා අඩු කරමු. පළාත් 5ක් දක්වා අඩු කරමු. හරි. මෙන්න මෙහෙමයි පළාත් 5 මතක තියාගන්න. දිශාවල් 4ක් තියෙනවා. උතුරු, නැගෙනහිර, දකුණු, බස්නාහිර. හරි නේද මම නම් කරා. හරි. උතුරු, නැගෙනහිර, දකුණු, බස්නාහිර. අන්න පළාත් 4යි. තව එක පළාතක් තියෙනවා. මැදට කියන්නේ මධ්‍යම කියලා. මැදට කියන්නේ මොකද්ද? මධ්‍යම කියලා. උතුරු, නැගෙනහිර, දකුණු, බස්නාහිර, මධ්‍යම. මෙන්න මේ තමයි පළාත් 5. මොකද්ද? උතුරු, නැගෙනහිර, මධ්‍යම, දකුණු, බස්නාහිර. පළාත් 4 මොකද්ද? උතුරු, නැගෙනහිර, දකුණු පළාත, බස්නාහිර පළාත වගේම මැද තියෙනවා මධ්‍යම පළාත. ඔන්න ඔතන පළාත් 5. තේරුණා නේද? පළාත් 16 පළාත් 5ක් දක්වා අඩු කරා පරිපාලන කියන්නේ එයාලට පරිපාලනය වෙනුවෙන් යන වියදම අඩු කරගන්න. ඒතර මේ පළාත් 5 මොනවද කියලා ගත්තොත් උතුරු, නැගෙනහිර, දකුණු, බස්නාහිර, මධ්‍යම කියන පළාත් 5. එයා පොතේ හරි සරල කාරණා ලියා ගන්න. එතෙක් පැවති පළාත් 16 එතෙක් පැවති පළාත් 16 පළාත් 16 පළාත් 5ක් දක්වා අඩු කිරීම පළාත් 5ක් දක්වා අඩු කිරීම පළාත් 5ක් දක්වා අඩු කිරීම කෝල්බුට් කොමිසම යටතේ සිදුවිය. කෝල්බුට් කොමිසම යටතේ සිදුවිය. කෝල්බුට් කොමිසම යටතේ සිදුවිය. පියාණ්ඩ පළාත් 5 උතුරු නැගෙනහිර දකුණු හා බස්නාහිර මෙන්ම උතුරු නැගෙනහිර දකුණු හා බස්නාහිර මෙන්ම මධ්‍යම පළාතද එම පළාත් 5 වේ. මෙම පළාත්වල පාලන කටයුතු මෙම පළාත්වල පාලන කටයුතු මෙම පළාත්වල පාලන කටයුතු කච්චේරි ක්‍රමය හරහා වලාලා දිනන්නේ පුතේ කච්චේරි කියන්නේ. කච්චේරි ක්‍රමය හරහා අද ඔය අපේ වයසේ රාචිලා කියන්නේ කච්චේරියට මන් ගියා. කච්චේරියට යන්න ඕනේ. ඊට කච්චේරිය අරලත් දන්නේ. ලංකාවේ ඉස්ලාම් කච්චේරි ක්‍රමය ආරම්භ කරන්නේ පුතේ නේද? බ්‍රිතාන්‍යෝ. මෙම පළාත් පාලනයේ කච්චේරි ක්‍රමය හරහා සිදුවිය. පළාත් පාලනයේ කච්චේරි ක්‍රමය හරහා සිදුවිය. කියන පළාත් පාලනය කිරීම පුතේ කච්චේරි ක්‍රමය ඒක තමයි සිද්ධ වෙන්නේ. يعني එක පළාතකට කච්චේරියක් දාලා ඒ කච්චේරිය යටතේ ඉන්න නිලධාරීන් තමයි පුතේ ඒ පළාත පාලනය කරන්නේ. ඒ හරහා සිදුවිය. මෙලෙස පරිපාලන දිස්ත්‍රික්ක ප්‍රමාණය පරිපාලන පළාත් ප්‍රමාණය අඩු කිරීමෙන් මෙලෙස පරිපාලන පළාත් ප්‍රමාණය අඩු කිරීමෙන් බලාපොරොත්තු වූයේ මෙලෙස පරිපාලන පළාත් ක්‍රමය අඩු කිරීමෙන් බලාපොරොත්තු වූයේ පරිපාලන වියදම අඩු කර ගැනීමයි. පරිපාලන වියදම අඩු කර ගැනීමයි. පරිපාලන වියදම අඩු කර ගැනීමයි. හරි පුතේ. එතන අපි දැන් යෝජනා ගෙල් ලිව්වද? 6ක් ලිව්වා. 7 වෙනි එක ලියා ගන්න විවස්ථාදායක විධායක සභා පිහිටුවීම. විවස්ථාදායක විධායක සභා පිහිටුවීම. විවස්ථාදායක විධායක සභා පිහිටුවීම. හරි. දැන් අද තියෙන පාර්ලිමේන්තු ක්‍රමයකට අවශ්‍ය අද තියෙන පාර්ලිමේන්තු බිහිවීමේ උපත සිද්ධ වුණේ 1833. දැන් අද තියෙන පාර්ලිමේන්තුවේ ලඳරුවා කලලය බිහි වුණේ 1833 පුතේ. ඒ කොහොමද? ලංකාවේ පළවෙනි වතාවට
ව්‍යවස්ථාදායකයක් බිහි වුණා 1833. හරි. අපි එහෙනම් බලමු 1833 ලංකාවේ පළවෙනි වතාවට බිහි වුණු ව්‍යවස්ථාදායකයේ සමාජිකයන් සංඛ්‍යාව කොහොමද? පුතේ කෝල්බුට් කොමිසම යටතේ හඳුන්වා දෙන්නට යෙදුණු ව්‍යවස්ථාදායකයේ සමාජිකයන් සංඛ්‍යාව 15යි. මේ 15 කොහොමද බෙදෙන්නේ? කියන්න බලන්න. නිල ලත් විදිහට නිල වශයෙන් පත් වෙනා පුතේ 9 දෙනෙක්. හරි. එහෙනම් නිල නොලත් කීයද? ඉතුරු ප්‍රමාණය නිල නොලත් වෙන්න බෑ. ඉතුරු ප්‍රමාණය පුතේ 5යි. කීයද? 5යිද? ඉතුරු ප්‍රමාණය 5යිද? නෑ පුතේ ඉතුරු ප්‍රමාණය කීයද? 14යිනේ එතකොට. ඉතුරු ප්‍රමාණය පුතේ 6යි. නිල ලත් 9ක් තේරෙනවා. නිල නොලත් 6ක් තේරෙනවා අන්න 15. අපි බලමු ඊනම් මේ නිල නොලත් 6 කවුද කියලා. එතනත් යුරෝපීය ජාතිරියන් Tamanට වාසී විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ. යුරෝපීයන් තුන් දෙනෙක්පත් වෙනවා. යුරෝපීයන් 3යි. සිංහල එක්කෙනෙක්පත් වෙනවා. ආය ද්‍රවිඩ එක්කෙනෙක්පත් වෙනවා. බර්ඩ් එක්කෙනෙක්පත් වෙනවා. අන්න ඔහොම තමයි නිල නොලත් 6පත් වෙන්නේ. 1833 ටෝල්බුට් කැමරන් ප්‍රතිසංස්කරණය යටතේ සමාජිකයන් සංඛ්‍යාව 15යි, නිලලත් 9යි, නිල නොලත් 6යි, නිල නොලත් 6 ඇතුලේ යුරෝපීය 3යි, සිංහල 1යි, ද්‍රවිඩ 1යි, බර්ඩ් 1යි. අන්න ඔය විදිහට තමයි ලංකාවේ පළවෙනි විවස්ථාදායකය වන 1833 ටෝල්බුට් කැමරන් ප්‍රතිසංස්කරණය පුතේ තේරීපත් වෙන්නේ. හරි ලියා ගන්න. 1833 ටෝල්බුට් කැමරන් ප්‍රතිසංස්කරණය යටතේ හඳුන්වා දෙන්නට යෙදුණු ව්‍යවස්ථාදායකයේ සංයුතිය පහත පරිදි වේ. සංයුතිය පහත පරිදි වේ ලියා ගන්න පුතේ. 1833 ටෝල්බුට් කැමරන් ප්‍රතිසංස්කරණය කියලා ගහලා ඉක්මනට ලියා ගන්න. සමාජිකයන් සංඛ්‍යාව 5යි, නිලලත් 9යි, නිල නොලත් 6යි. ඒ අර්ථයේ යුරෝපීය 3යි, සිංහල 1යි, ද්‍රවිඩ 1යි, බර්ඩ් 1යි කියලා ලියා ගන්න. ඉක්මන ලියා ගන්න. ලියාගෙන ඉවරලා මට කියන්න. ආයෙත් කරගන්න ඕනේ. පාඩම් කරන්න ඕනේ. මේක මතක තියාගන්න. නේ 15යි, නිලලත් 9යි, නිල නොලත් කීයද? 6යි, යුරෝපීය 3යි, සිංහල 1යි, ද්‍රවිඩ 1යි, බර්ඩ් 1යි. මේක මහා අමාරු දෙයක් නේ පුතේ ඈ. ඒක හරියට වැඩේ කරගන්න ඕනේ. හරි සර් ලියාගත්තා. හරි පුතේ. දැන් ඔන්න ව්‍යවස්ථාදායකය. පුතේ සමාජිකයන් 5 දෙනෙක්ගෙන් යුක්ත විධායක සභාවට පිහිටෙව්වා. මේ දෙක දෙකක් තියා ව්‍යවස්ථාදායක විධායක කියන්නේ වෙනම පිහිටව ආයතන දෙකක්. සමාජිකයන් 5 දෙනෙක්ගෙන් යුක්ත විධායක සභාවට පිහිටුවා. විශේෂයෙන්ම ආණ්ඩුකාරවරයා අයවැය සම්පාදනය කිරීමේදී මේ විධායක සභාවෙන් අවසර ගන්න ඕනේ. අයවැය හදද්දී ආණ්ඩුකාරවරයා මේ විධායක සභාවෙන් අවසර ගැනීම සිදු කරන්න ඕනේ පුතේ. පැහැදිලි නේද? ඉතින් බලාපොරොත්තු වුණේ ආණ්ඩුකාරවරයාගේ බලය සීමා කිරීම. හරි. යාන්නේ යටතේ ඉහත ව්‍යවස්ථාදායකයට මුදල් පාලනය සම්බන්ධයෙන් බලය හිමි වූයේ 1867 දීය. ඒ කියන්නේ පුතේ ව්‍යවස්ථාදායකයේ පිහිටපු මුල් කාලේ මුදල් පාලනය සම්බන්ධයෙන් බලය හිමි වුණේ නැහැ.
බලය හිමි වුණේ 1867 දී. එනම් මතක තියාගන්න ඕනේ. එමෙන්ම සමාජිකයන් 5 දෙනෙක්ගෙන් යුක්ත විධායක සභාවක් පිහිට වූ අතර ආණ්ඩුකාරවරයා අයවැය සම්පාදනය කිරීමේදී විධායක සභාවේ අනුමැතියට යටත් විය යුතුය. ඉගෙන අවසර ගන්න ඕනේ. අනුමැතියට යටත් විය යුතුය. හරි. ලියන්න පුතේ 8 වෙනි ලක්ෂණය අධිකරණ සේවය ප්‍රතිසංවිධානය කිරීම. අධිකරණ සේවය ප්‍රතිසංවිධානය කිරීම. ඒ වගේම තමයි පුතේ හැමදේම තියෙනවා. තව මාස 3යි විභාගයට තියෙන්නේ. මේ වැඩේ හරියට කරගන්න. මේ දින තැන් හොඳට පාඩම් කරන්න තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් මට මැසේජ් එකක් හරි දාලා අහන්න මම අනිවාර්යෙන් කියලා දෙනවා. ඒක මහා අමාරු දෙයක් නෙවෙයි. මේක කොහොම හරි උඩ දාගමු ඈ. දැන් මං ආය හෙට 2028 පන්තිය තියෙනවා. ආයෙ දැන් සන්දා ආයෙ මං ඔයාලගේ පන්තියට කරනවා සන්දා අවසර. ඒ නිසා අපි පුළුවන් උපරිමයෙන් මේකට මහන්සිලා කරමු. පැහැදිලිද? නිසා පුළුවන් උපරිමයෙන් උදව් කරනවා. ඒකට ප්‍රතිඵලය අනිවාර්යෙන් තියන්න. ඒ තුනක් දාලා රාජ්‍ය විශ්වවිද්‍යාලයට දැන් හැමදාම කියනවා වගේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඔයාලා වෙනුවෙන් පුටුවක් වෙන් වෙලා තියෙනවා. මේ පුටුව අයිතිට ගන්න එක ඔයාලගේ වැඩක්. ඔයාලා ප්‍රමාද වෙන මොහොතක් පාසා ඒ පුටුව වෙන කෙනෙක් ඩාවට යනවා. ඕක තමයි සරලව රිමෝට් තියෙන්නේ. නිසා ඒ පුටුව අයිතිට ගන්න එක ඔයාලගේ සම්පූර්ණ වගකීමක්. හරි. දැන් අධිකරණ සේවය මොකද වෙලා තියෙන්නේ? ප්‍රතිසංවිධානය. පුතේ 1815 දී ලංකාවට බ්‍රිතාන්‍යයන් ආවට පස්සේ ලංකාවේ අධිකරණ සටයුතු සම්බන්ධයෙන් තීන්දුව ලබා දුන්නේ ආණ්ඩුකාරවරයා. ඒ කියන්නේ අපි හිතමුකෝ ලංකාවේ මොකක් හරි මිනිමරුමක් හරි මොකක් හරි සිද්ධ වුණා කියලා. අන්න ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වැරදිකරුවන් හා නිවැරදිකරුවන් තෝරලා බේරලා අවශ්‍ය තීන්දුව ලබා දුන්නේ ආණ්ඩුකාරවරයා. හැබැයි 1833 ට්‍රෝල්බුට් කොමිසම යටතේ යෝජනා කරනවා අධිකරණ සේවය ආණ්ඩුකාරවරයාගෙන් ගලවලා ඒ වෙනුවට අපි දානවා අග්‍ර මිනිස්ටර් කාර්යවරයෙකු යටතට පත් කරනවා. යටතට පත් කිරීම. ඒ කියන්නේ ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කරලා නැත්නම් ආණ්ඩුකාරවරයා පුතේ Tamanta හිතයිසී පුද්ගලයන්ට ඒ හිතවත්කම් මත තීන්දුව తీරන ලබා දෙන්න පටන් ගත්තා. දැන් බ්‍රිතාන්‍ය ජාතිරියේකුයි ලංකාවේ ඉන්න කවුරු හරි මිනිස්සෙක් ප්‍රශ්න ඇති කරගත්තොත් ආණ්ඩුකාරවරයා කරන්නේ බ්‍රිතාන්‍ය ජාතිරියගේ පැත්තෙන් හිතලා තීන්දුව ලබා දෙන්නේ. ඒක අපට අවශ්‍ය සාධාරණයි. ඒකට තේරුම් ගත්ත කෝල්බුට් කොමිසම තීරණය කරනවා ආණ්ඩුකාරවරයාගෙන් අධිකරණ සේවය අයින් කරලා ඒ වෙනුවට තීන්දුව ලබා දෙන්න අග්‍ර මිනිස්ටර් කාර්යවරයෙක් පත් කරනවා. ලියාගන්න පුතේ. අධිකරණ සේවය ආණ්ඩුකාරවරයාගෙන් ඉවත් කොට අග්‍ර මිනිස්ටර් කාර්යවරයෙකු යටතට පත් කිරීම. ඒ වගේම තමයි පුතේ ලංකාව පුරාවටම අධිකරණ උසාවි පිහිටුවනවා. විශේෂයෙන්ම ලංකාව පුරාවටම ලංකාවේ සෑම පළාතකම උසාවි පිහිටුවීම සිදු කරනු ලැබුවා. ලියාගන්න ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි උසාවි පද්ධති පිහිටුවීම. ඒ වගේම තමයි යුරෝපියන් වෙනුවෙන් තිබුණ පුතේ එයාලට වෙච්ච උසාවි
යුරෝපියන් වෙනුවෙන් තිබ්බා. එයාලටම වෙන් වෙච්ච එයාලා වෙනුවෙන් වාසි සාධාත විදියට නඩු තීන්දුව ලබා දුන්නු. අරම කිව්වෝගේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුයි ශ්‍රී ලංකාවේ මිනිස්සෙකුයි අතර මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒට යන්නේ අර යුරෝපීය ජාතීන් වෙනුවෙන් තියෙන උසාවියට. එතනදී මොකද වෙන්නේ? අනිවාර්යෙන් යුරෝපීය ජාතිකයන්ට වැරදුණා නිවැරදුණා එයාලට අවශ්‍ය වාසි විදිහට තමයි තීන්දුව ලැබෙන්නේ. ඒකට තේරුම් ගත්ත ට්‍රෝල්බුට් කොමිසම තීරණය කළා මේ යුරෝපීයන් වෙනුවෙන් තියෙන මේ සුවිශේෂ අධිකරණ ක්‍රමය නැති කරලා දාන්න. යාලන්න පුතේ. යුරෝපීය ජාතිකයන් වෙනුවෙන් තිබූ සුවිශේෂී අධිකරණ ක්‍රමය හවුසි කිරීම. යුරෝපීය ජාතිකයන් වෙනුවෙන් තිබූ සුවිශේෂී අධිකරණ ක්‍රමය අහෝසි කිරීම. එමෙන්ම සිවිල් හා අපරාධ නඩු සම්බන්ධයෙන් රටේ ඉහළම අධිකරණය බවට ශ්‍රේෂ්ඨාධිකරණය පත් කිරීම. ඒ කියන්නේ පුතේ සාමාන්‍ය ජනතාවගේ නඩු හා අපරාධ නඩු සම්බන්ධයෙන් මිනිමරුන් නඩු, මන්කොල්ලකෑම් නඩු, අන්න ඒ වගේ දරුණු ගණේ නඩු සම්බන්ධයෙන් අවසාන තීන්දුව දෙන ආයතනය බවට ශ්‍රේෂ්ඨාධිකරණය පත් කිරීම ලියා ගන්න. සිවිල් හා අපරාධ නඩු සම්බන්ධයෙන් රටේ අවසාන අධිකරණය බවට ශ්‍රේෂ්ඨාධිකරණය පත් කිරීම. ශ්‍රේෂ්ඨාධිකරණය බවට පත් කිරීම. අවසාන අභියාචනාධිකරණ බලය අවසාන අභියාචනාධිකරණ බලය බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලයට බාර දීම. ඒ කියන්නේ පුතේ අපි හිතමුකෝ දැන් ඔන්න මමයි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුයි අතර මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා කියලා අපි දෙන්න මොකක් හරි හේතුවකට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා කියලා අපි දෙන්න රණ්ඩු සරවල් වුණා කියමුකෝ. එතකොට ඒ බ්‍රිතාන්‍ය ජාතිකයාති මම මිය යනවා. කියමුකෝ. ඊට පස්සේ ඔන්න ඒකට අදාළ නඩුව ගෙන්නනවා. නඩුව ගෙන්නලා බ්‍රිතාන්‍ය ජාතිකයව නිදොස් කොට නිදහස් කරනවා. එතකොට මගේ පවුලයට පුළුවන් අභියාචනයක් කරන්න නැවත නඩුවට හැඳවන්න. මේ නඩුව අපට අවාසිදායක විදිහට තීන්දුව දුන්නේ ඒ නිසා නැවත නඩුවට හැඳවන්න කියලා අභියාචනාධිකරණයක් කරන්න පුළුවන්. අන්න ඒ අභියාචනය සම්බන්ධයෙන් අවසාන වශයෙන් තීන්දුව ලබා දීමේ බලය හිමි වෙන්නේ බ්‍රිතාන්‍ය පිව් කවුන්සිලයට. මම හිතනවා තේරුණා ඇති කියලා. හරි. 9 වෙනියට ගියානන්න ආණ්ඩුකාරවරයාගේ බලය සීමා කිරීම. 9 වෙනි ලක්ෂණය ආණ්ඩුකාරවරයාගේ බලය සීමා කිරීම. මේක පුතේ ටෝල්බුට් කොමිසම යටතේ සුවිශේෂී වූ යෝජනාවක්. ඒ කියන්නේ මොකක්ද? පුතේ 1715 දී ලංකාව අත්පත් කර ගැනීමෙන් පස්සේ ලංකාවේ පාලන කටයුතු සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ආණ්ඩුකාරවරයාට හම්බ වුණා. ඒ කියන්නේ යාට අසීමිත බලයක් හම්බ වුණා. මෙයා මේ අසීමිත බලය යොදවලා කියන ලංකාවේ පාලන කටයුතු මොකද කරන්නේ? හිතුවක්කාරී ලෙස ලංකාවේ පාලන කටයුතු කරලා විශේෂයෙන්ම ලංකාවේ පන්සල් දීපල ලංකාවේ ආගම බෞද්ධ ආගම ලංකාවේ මිනිස්සු තලා පෙළුවා ලංකාවේ ගොඩක් දූෂණ වංචා මෙයා කරා. අන්න මෙයාට ඒ ලැබිලා තියෙන බලය අඩු කරන්න ඕනේ කියලා බ්‍රිතාන්‍ය කවුද? විලියම් කෝල්බුට් CM කැමරන් විසින් හඳුන්වා දෙන්නට යෙදුණු කෝල්බුට් කැමරන් ප්‍රතිසංස්කරණය ඇතුළේ තීරණය කළ විශේෂයෙන්ම මොකද අධිකරණ සේවය ප්‍රතිසංවිධානය කළා. මේ ආය මොකද්ද? වස්තාදායට විධායක සභාව පිහිටවුවා. අන්න ඒ වගේ ක්‍රම හරහා
මේ ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීමට මොකක්ද කරේ? බ්‍රිතාන්‍ය කොමිසම තීරණය විශේෂයෙන්ම මොකක්ද? ආණ්ඩුකාරවරයාගෙන් උසාවි පද්ධතිය අයින් කරලා ඒ වෙනුවට අග්‍ර විනිශ්චයකාරවරයෙක් පත් කරා. අන්න ඒ වගේ කරුණු කාරණා හරහා පුතේ මේ ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීමත් 1833 දී සිද්ධ වුණා. හරි. අපි ලියාගමු 1833 ට්‍රෝල්වුඩ් කැමරන් ප්‍රතිසංස්කරණය යටතේ 1833 ට්‍රෝල්වුඩ් කැමරන් ප්‍රතිසංස්කරණය යටතේ ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීමක් දක්නට ලැබුණි. වරයාගේ බලතල අඩු කිරීමක් දක්නට ලැබිණි. විවස්ථාදායක සභාවක් පිහිටුවීම, සදාය සභාවක් පිහිටුවීම, විධායක සභාවක් පිහිටුවීම, විධායක සභාවක් පිහිටුවීම, අග්‍ර මිනිස්ටර් කාර්යධූරය ස්ථාපිත කිරීම, ධූරය ස්ථාපිත කිරීම, වැනි ක්‍රමවේදයන් හරහා ටෝල්බුඩ් කොමිසම විසින් ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීමට කටයුතු කරන ලදී. හරි පුතේ රුල අතහැරලා ලියා ගන්න. ඉහත කරුණු සාකච්ඡා කරන කල්හි පැහැදිලි වන කාරණාවක් වන්නේ 1833 ටෝල්බුඩ් කොමිසම යටතේ ලංකාවේ පැවති සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය උඩු යටිකුරු කිරීමට අවශ්‍ය පියවර දත් බවයි. මේ කරුණු සියල්ලම සාකච්ඡා කිරීමේදී අද වර්තමානයේ පවතින දේශපාලන ක්‍රමයට අවශ්‍ය උප්පත්තිය ලබා දීම සිදු වූයේ 1833 ටෝල්බුඩ් කැමරන් ප්‍රතිසංස්කරණය හරහාය. හරි. ඔන්න පුතේ ටෝල්බුඩ් ආණ්ඩුක්‍රමය ගැන ඇහුවොත් හැඳින්වීම අන්තර්ගතයේ තියෙන ලක්ෂණ වලින් යෝජනා ටික සාකච්ඡා කරලා අන්තර්ගතයේට නිගමනයක් තියෙනවට හොඳට මතක තියාගන්න මේ සැරේ අහ ප්‍රශ්නයක් උඩ. හරි. එතකොට ඒ ටික හොඳට කියව ගන්න අවශ්‍ය නෝට් ටික ඒ විදිහට කියව ගන්න ඕනේ පුතේ.